සුබ දවසක් ඔබ සියලු දෙනාටම මේ ක්‍රීඩාශීලී වීඩියෝව අද අරගෙන එන්නේ 10 වෙනි වතාවට පවත්වනු ලබන T20 World Cup තරඟාවලිය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. ඉතින් මේ තරඟාවලිය 2026 පෙබරවාරි 7 වෙනිදා ඉඳලා ආරම්භ වෙනවා. ඉතින් මේ තරඟාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයේ යටතේ පවත්වන්නට තමයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරඟාවලියක්. මොකද ලංකාව තුලම ලංකාව මූලික කරගෙන පවත්වන තරඟාවලියක් නිසා ඉතින් මේ තරඟාවලිය ශ්‍රී ලංකා පැත්තෙන් වාසිදායක තරඟාවලියක් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ තරඟාවලිය 2026 T20 Men's World Cup තරඟාවලිය පිළිබඳව මූලික තොරතුරු ටික ඔබත් එක්ක බෙදා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට මොනවද තොරතුරු කියලා බලන්න. Men's World Cup තරඟාවලිය 2026. ඉතින් මේ තරඟාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මූලික කරගෙන ඔවුන්ගේ සත්කාරකත්වයේ යටතේ මේ තරඟ සංවිධානය කරලා තියෙනවා. ඉතින් පෙබරවාරි 7 ඉඳලා මාර්තු 8 දක්වා මාර්තු 8 තමයි අවසන් තරඟය පවත්වන්නේ. මාර්තු 8 දක්වාම මේ තරඟාවලිය පැවැත්වෙනවා. මේ තරඟාවලිය ක්‍රීඩාංගන 8ක ශ්‍රී ලංකාවේ 3කත් ඉන්දියාවේ ක්‍රීඩාංගන 5කත් මේ තරඟාවලිය පැවැත්වෙනවා. ඒ වගේම දින 29ක් පුරාවටම මේ තරඟාවලිය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ගොඩක් උණුසුම් තරඟාවලියක් මේ තරඟාවලියේ විශේෂත්වය වෙන්නේ මේ තරඟාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වෙනවා. ඉතින් ඒක විශේෂ කාරණාවක්. මේ තරඟාවලිය කණ්ඩායම් 20ක් යටතේ පවත්වන්නට තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ කණ්ඩායම් ගෲප් ස්ටේජ් එකේදී කණ්ඩායම් 4කට එහෙම නැත්නම් ගෲප් 4කට වෙන් කරලා මූලික තරඟ පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මූලික වටේ තරඟවල තරඟ 4 බැගින් තියෙනවා. ඊට අමතරව සුපර් 8 වටේ ඉතින් මේ ගෲප් වලින් කණ්ඩායම් 2කට විතර අවස්ථාව තියෙන්නේ සුපර් 8 වටේට සුදුසුකම් ලබන්න. ඉතින් මේ සුදුසුකම් ලබන කණ්ඩායම් සුපර් 8 වටේදී නැවත ඔවුන් ගැටෙන්න සූදානම්. ඉන් අනතුරුව සෙමි ෆයිනල් තරඟාවලි දෙකක් සහ ෆයිනල් තරඟාවලිය පැවැත්වෙනවා. ඉතින් මේ විදිහට තමයි T20 Men's World Cup තරඟාවලිය ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රීඩාංගන වල තමයි තරඟ පැවැත්වෙන්නේ. ඉතින් අපි බලමු මොන ග්‍රවුන්ඩ් වලද මේ තරඟ පැවැත්වෙන්නේ කියලා. ඉන්දියාවේ ක්‍රීඩාංගන 5ක් මේ තරඟාවලිය පැවැත්වෙනවා. ඒ ක්‍රීඩාංගන 5 තමයි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය අහමබාද්, එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය චෙන්නයි, ක්‍රීඩාංගණය නිව් දිල්ලි, වංකඩේ ස්ටේඩියම් මුම්බායි, ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණය කොල්කතා. ඉතින් මෙන්න මේ කියන ක්‍රීඩාංගන පහේ තමයි ඉන්දියාවේ තරඟ පැවැත්වෙන්නේ. ලංකාවේ ක්‍රීඩාංගන 3ක තරඟ පැවැත්වෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය කොළඹ, සිංහලීස් ස්පෝර්ට් ක්ලබ් ක්‍රීඩාංගණය කොළඹ, ඒ වගේම පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කැන්ඩි. මෙන්න මේ කියන ක්‍රීඩාංගන 8 තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. අපි ඊළඟට බලමු මේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබලා තියෙන රටවල්. මේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 20ක් සුදුසුකම් ලැබලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කණ්ඩායම් 20 කොහොමද කියලා. ඉන්දියාව, පාකිස්තානය, USA, නෙදර්ලන්ඩ්, නැමීබියා. මේ කියන කණ්ඩායම් පහ ගෲප් A යටතේ තරඟ වදිනවා. මේ ගෲප් එක ටිකක් උණුසුම් වෙයි. මොකද ඉන්දියාව සහ පාකිස්තානය එකම ගෲප් ස්ටේජ් එකකට වැටලා තියෙන නිසා. ඉතින් ගෲප් B එකට ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්ඩ්, සිම්බාබ්වේ සහ ඕමාන් කියන රටවල් මේ ගෲප් B එක යටතේ තරඟ වදිනවා. ඉතින් ලංකාවටත් මේ තරඟාවලිය ඉතාමත්ම තීරණාත්මක තරඟාවලියක් වේ. ඊළඟ ගෲප් C එක මේ යටතේ එංග්ලන්ඩ්, වෙස්ට් ඉන්ඩියස්, බංගලාදේශ, නේපාල් සහ ඉතාලි කියන කණ්ඩායම් මේ ගෲප් C එක යටතේ තරඟ වදිනවා. ගෲප් D එක යටතේ තරඟ වදින කණ්ඩායම් විදියට නිව්සීලන්ඩ්, සවුත් අප්‍රිකා, ඇෆ්ගනිස්තාන්, ඒ වගේම කැනඩා සහ UAE කියන කණ්ඩායම් පහ තමයි ගෲප් D එක යටතේ තරඟ වදින්නේ. ඉතින් මෙන්න මේ කණ්ඩායම් 20 මේ ගෲප් 4කට වෙන් කරලා තියෙනවා. ගෲප් A, ගෲප් B, ගෲප් C සහ ගෲප් D වශයෙන් එක කණ්ඩායමකට තරඟ 4 බැගින් තරඟ කරන අවස්ථාව හම්බ වෙනවා තමන්ගේ ගෲප් එකේ තියෙන අනිකුත් ප්‍රතිවාදී කණ්ඩායම් සමග. මේ ගෲප් තරඟාවලියෙන් පස්සේ සුපර් 8 තරඟමාලාව පැවැත්වෙන. ඉතින් සුපර් 8 තරඟමාලාව පවත්වන්න සුදුසුකම් ලබන රටවල් එක්ක අපි ඒක ඒ මොහොතේදී අපි කතා කරමු. ඉතින් දැනට මේ විස්තර ටික තමයි තියෙන්නේ. ඊට අමතරව පාකිස්තානය බොහෝ විට පාකිස්තානයේ සහභාගී වෙන බොහෝ තරඟ
ලංකාව පවත්වන්නට බොහෝ විට ඉඩ කඩ තියෙනවා. මොකද ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන ඒ විරසකයත් මූලික කරගෙන විරසකය නිසාම ඉතින් අපි බලමු මේ තරඟාවලිය ගොඩක් උණුසුම් තරඟාවලියක් වේවි. ආසියාතික තනතිරු වල තියෙන ඉතින් දඟපන්දු යවන්නන්ට බොහෝ උචිත තනතිරු මේවා. ඉතින් ඒ නිසා දඟපන්දු යවන්නන්ට වැඩි වාසියක් කර දෙන මධ්‍යස්ථව වේග පන්දු යවන්නන්ටත් වැඩි අවස්ථාවක් තියෙනවා. ඉතින් බලමු හොඳ තරඟාවලියක් බවට මේ තරඟාවලියපත් වේවි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟාවලිය ජයග්‍රහණය කළා ශ්‍රී ලංකාවට නැවතත් T20 ලෝක කුසලානයක පහස අත්විඳින්නට අවස්ථාව උදා කර දෙවි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ විශ්වාසයත් සමග මේ වීඩියෝවෙන් සමගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තරඟාවලියේ තරඟ පැවැත්වෙන තරඟ කාලසටහන පිළිබඳව සහ කණ්ඩායම් තමන්ගේ කණ්ඩායම් සමාජිකයන් දැන්ටමත් නම් කළ තියෙන කණ්ඩායම් කීපයක් ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවල් තමන්ගේ කණ්ඩායම් T20 World Cup එකට සහභාගී වෙන කණ්ඩායම නම් කරලා තියෙන. ඉතින් තවත් රටවල් කීපයක් තාම ඒ සඳහා නම් කරලා නැහැ. ඉතින් ඒ නම් කරාට පස්සේ මේ කණ්ඩායම් වල මොන වගේ ක්‍රීඩකයන්ද ක්‍රීඩා කරන්නේ කොහොමද මේ ෂෙඩියුල් එක හදලා තියෙන්නේ අපි බලමු කණ්ඩායම් වෙන් කරලා තියෙන විදියත් එක්ක තමන්ගේ කණ්ඩායමට මොන වගේ ක්‍රීඩකයන්ද මේ එක එක රටවල් මොන වගේ ක්‍රීඩකයන්ද මේ රටවල් තමන්ගේ කණ්ඩායමට මේ ආසියාතික තනතිරු වල ක්‍රීඩා කරන්න තෝරාගෙන තියෙන්නේ කියලා. තාමත් කණ්ඩායම් කීපයක් විතරයි තමන්ගේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී සියලුම කණ්ඩායම් තමන්ගේ කණ්ඩායම් සමාජිකයන් නම් කරાવે. ඒ සමාජිකයන් නම් කරාට පස්සේ අපි ඒ තොරතුරුත් ඔබත් එක්ක බෙදා ගන්න කටයුතු කරනවා. එතකන් මේ ජයග්‍රාහී වීඩියෝවෙන් සමු ගන්නවා. ඔබ සැමටම ක්‍රීඩාශීලී දවසක්.